මොනවා විස්ටි ෂොප් එකක් අම්මට සිරි අඩු ඊරන පාරක් ඩොල්ලකට දෙන්නවා අඩු අම්මට සීපූර උත්තේලද බං අඩී මොට ඇත්තේල බං අඩුවට ජේසිය මරු මං කොලුට අඩු ඉලක් පස්ටිකනේ 1.1 තට්ටයක් ඇවිල්ලා අට් ඇනිමේෂන් දෙක නම් මරුව අඩු ඒ කොන්්ඩ දෙගත්තිය නොදක අඩි 1.1 ශුටිය බං මේ කරන්නාමනිබ අඩු බේක ඩාන්සක නොද මේකට වැඩික දන්නතුව යම එන වීඩියෝකට අපි දෙමෙන්න මේ විදිරදි ඔබ ස්ටිෆෝය ගෙනව ජූනි විසි හල්තරවෙනිදා ඒත් එක්ම අපේ බ්ලූලොක් බන්්ලේ ගැම්මට මිටන්නවා බං අම්මටසිරි බන්්ඩ හතරන සුපරියක්කෑ මේකහ මතකද බං ඒකාලඉතින් ඉතිං ගයිස් අපට මේ බන්්ලක එනවා කියලනම් කියන්නව යුනිවර්සල් ටෝගන් වලට තාම කොන්ෆෝර්ම් නෑ වෙනම ටෝකන් එකක් දේති කරනම් කියන්න බෑ ඔමති මේ බන්්ඩල් එකක් ගන්නවයි ජින් දෙදා දෙදස් පන්සියක් වගේ යනවා යුනිවර්සල් ටෝකන් තියෙන කොල්ලොන් නගතින් අඩුවට ගන්න පුළුවන්බ ලක්්‍ය කරනම් මේ වදින් නැතිව ඒවම් පාරණ බන්්ඩල්න කොහමුණත්තිති මේ ඉමෝට් දෙයක් තිෙනවා කියලා කියනවා එමෝත් දෙකනම් මටි දෙන ඉමෝට් පාටිරම් දේබල් ලොල්ල එකත් එක්කම මේ සුදුවක නම් ගැම්මක්ක ජිම් තමා බන් නැත්ත ඉති ඉතින් මේ විතර මේවා ජූනි 24න් පස්සෙනවා කියලා කියනවා අපිට කල්ලයි දන්න ඉතින් බා අපේ සර්වර් එකට කොහොමත් ඉතින් ඒ වගේ කුඩම්මාගේ සැලකිලි බා ඉතින් අපිට බෝලක් ඉවෙන්ට් එක ආපුවම ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන් ඉන්නම් අනිවාර්යයෙන්ම පොඩි ඉන්ෆෝර්මේෂන් එකක් තියෙනවා මේකත් එක්කම අපිට ගන්න ස්කින් දෙයක් එනවා කියලා වෙක්ටර් එකටයි ග්‍රෝස් එකටයි ආපුවම මම කියන්නම් ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට එන්න තියෙන ඊළඟ ඇනිමේෂන් එක ඉතින් මේක මට වැදගත්ම තමයි මේ ජස්ටින් බීබර් ඇනිමේෂන් එක බං ඒක පට්ට පරණ ඇනිමේෂන් එකක් එනවා කියන කියනවා මේ දෙකම නෙයි බං කොහොමත් ඉතින් මම ජිම් 1018ක් වෙනම එකක් ගන්න ලක්ෂය තිබ්බත් වැඩි බං ඉතින් අපිට මේ පේපර් ෂීට් කොණ්ඩේ වගේ වෙන කොණ්ඩ දෙයක් එන්න කියලා ඉතින් අපි ඒක ගැන කතා කරමු ඉතින් දැන් අපිට මෙන්න මේ සුදු කොණ්ඩ වලින් තව කොණ්ඩ දෙකක් එන්න තියෙනවා ඉතින් කළු පාටෙකුයි රෝස පාටෙකුයි ඉතින් මේක ඉතින් සුපියක් වෙයි කියලා මම හිතන්නේ ෆුට්බෝල් ටී-ෂර්ට් එක කරන මරුවට ගලපෙනවා ඉතින් ෆීස් ටයිප් හේස්ට් එක ඉතින් සුප්‍රියම්ම තමයි අපිට නම් ඉතින් මේක ඉතින් වෙනම ටෝකන් ජාතියකට තමයි එනවා කියලා නම් කියන්නේ කියන්න බෑ මේක යුනිවර්සල් ටෝකන් වලින් දෙයි කියලා මම එහෙනම් ඔයාලට ටග් ගාලා වීඩියෝ එකක් කරන් එන්නම් ඉතින් guys ඉතින් අපේ ගරිනා එක ඉතින් මේ WWE එකත් එක්ක ගිවිසුම් ගහලා ඉතින් අලුත් මේ සෙට් එකක් එන්න දෙනවා ඉතින් ඒත් එක මේ මිස්ටීරියෝ කියන බණ්ඩල් එක තමයි අපිට ප්‍රධාන වෙන්නේ ඉතින් මෙන්න මේ විදිහට එක බලා ගන්න පුළුවන් ඉවෙන්ට් එක මේක ප්‍රොෆයිල් එකකුයි බැනර් එකකුයි මෙහෙම තියෙනවා ඉතින් ප්‍රොෆයිල් එක නම් ඉතින් ගැම්මක් තමයි ඉතින් මේකේ බොඩි නම් පහරක් ඒක මෙන්න මේ ඉමෝට් දෙක අපිට බලා ගන්න පුළුවන් ඉතින් මේවලින් තව ඩිසයින් කරන ගමන් ඉතින් අපේ ගොඩක් කෙල්ල කොල්ලෝ බලන් හිටියේ මේ ක්‍රීමිනල් සෙට් එක අපේ සර්වර් එකේ නැහැ කියලා දෙනවා ඉතින් දුක තමයි මේ අප්ඩේට් එකත් එක්කම අපේ ඉතින් ෆැක්ටරි සමුදලා ගාලා එතන ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් හදන්න තමයි ඉතින් කරන තීරණය කරලා තියෙන්නේ ඉතින් ඒකත් ඉතින් අවුලම්ම නේද ඕල් පීක් වලටම වැඩි වෙනවා මේකටත් වෙලා තියෙන්නේ මෙන්න මේ ඉතින් බලා ගන්න පුළුවන් ඉතින් ලොකු අවුලක් නැහැ ඉතින් ඕල් පීක් ගියා වගේ මේකත් ගියා කියලා හිතාගෙන තමයි වෙන්නේ ගයිස් මේ අප්ඩේට් එකත් ඉතින් ෆුට්බෝල් ගන්න එකක් එන්න දෙනවා මෙන්න මේ විදිහට ඒක බලා ගන්න පුළුවන් ඉතින් ග්‍රැනේඩ් දෙකකින් ඉතින්නේ අවුල් ඉතින් බං උලට වගේ මෙන්න මේ කිල් වුණාම මේ මෙන්න සීන් එක පෙන්වන්න බැරි වුන් ඉන්න කමෙන්ට් එකක් දාන්න ඵලයල්ලා. ඉතින් අපිට මේ බෝලයක් වෙලා යන්න පුළුවන් මේක CS එක කරන්න පුළුවන් BR වල කරන්න පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට. ඉතින් ආතල් තමයි ඉතින්. ඒකට පයින් ගහන්න පුළුවන් ඉතින් හදලා තියෙනවා ඉතින් අවුලක් නැහැ බං. අපේ ගානේ පොඩි ඉංගියක් දීලා මෙන්න මේ ඇනිමේෂන් එක ඉන්න පුළුවන් කියලා ඉතින් අර රොනැල්ඩෝ ගිහිල්ලා බූවාලා කියලා සෙලිබ්‍රේට් කරන්නේ. ඒකෙන් ඉන්නත් පුළුවන් බං. ඉතින් OB44 එකේ ඉන්න ඉතින් ඉමෝට් සෙට් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉතින්. ඉතින් ඊළඟට එන සුපර් ඉවෙන්ට් එකක් ඉතින් වන් පන් මෑන් ඉවෙන්ට් එක මේ සයිතාම බණ්ඩල් එක වගේම ඉතින් අපිට ඉතින් සුපරිම වෝල් එකකුයි මෙන්න මේ විදිහට වන් පන් මෑන් ෂොට් එක එන්න දිනවා ඉතින් වන් පන් ෂොට් එක ගන්න ඉතින් බං ආගමම්ම තමයි බං ඉතින් දන්නේ උන්නම් දන්නවා ඉතින් ඒ දින අපිට ගල් කඩස්සයක් එනවා කියලා කියනවා බං පාන බේස් නම් ඉතින් බං ඉතින් කරන්න දෙයක් නැහැ මචන්ලා මං ඉතින් ආසම මේ සයිතාම බණ්ඩල් එකේ කලිසමට තමයි ඉතින් රීල් පාඩ එක සුපිරියක් තමයි ඉතින් මේ ඔක්කොම කියනවා කියලා තමයි ඉතින් කියලා තියෙන්නේ දැනට අපිට ඉදින් නම් බං ඉතින් හෙන ගානක් දීලා තමයි යන්නේ යුනිවර්සල් ටෝකන් වලට එන කතාවකුත් තියෙනවා බං මම ඒකත් අනිවාර්යයෙන්ම කියන්න ඔයගොල්ලන්ට මෙන්න මේ වෝල් එකක් එන්න තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට ඉතින් මෙන්න මේ ඉමෝට් එකත් ඉතින් පට්ට ආතල් එකක් ඉතින් ඒ දවස්වල තිබ්බ ඉතින් ගැම්මම තමයි ඉතින් guys තව නිවුස් එකක් කරන මෙන්න මේ විදිහේ වන් බන් ෂෝටි සෙට් එක වෙනවා කියලා ඉතින් මේ වන් බන් ෂෝටියත් එක්කම ඉතින්
යුනිවර්සල් ටෝකන් වලට. එහෙම આવුත් නම් බං ඉතින් අපේ කොල්ලෝ ගොල්ලෝ සෙට් එකේ ඉතින් සුප්‍රියම්ම තමයි ඉතින් මේ අතේ දාන් ඉද්දි බං ඒ දවස්වල ගැම්ම දන්න ඉතින් පන්න PS නම තමයි බං ඉතින් මං හිතන්නේ මේක අපේ සර්වර් රිටර්න් වෙන්නේ නැති ඒවා ක්‍රිමිනල් සෙට් එක උනා වගේ තමයි ඉතින්. ඉතින් මේක රිටර්න් වෙන්න ආවොත් ඉතින් මං උඹලා අනිවාර්ය වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් නැත්තම් පෝස්ට් එකක් හරි මගේ YouTube channel එකේ දානවා. ඉතින් මෙන්න මේ විදිහට ඊළඟට අපේ එලයිට් පාස් ටිකක් එන්න දෙනවා. ඉතින් අපි නම් ඉතින් මේ විදිහට නම් ඉන්නේ නැති බං ඉතින් වෙන සර්වර් වලට ආවට අපිට එන්න බංගට බූජා පාස් වල බොක්ස් ඕපන් කරන්න තමයි ඉතින් ගිය පාර හිප් හොප් ආවා වගේ. ඉතින් ඊයකට මෙන්න මේ විදිහට පරණ ඉන්කියුබර් ග්‍රෑන්ඩ් ප්‍රයිස් සෙට් එකකුයි ඔක්කොම ටික රන් කරලා දිනවා. ඒ සෙට් එක අපි සුප්‍රියම්ම තමයි ඉතින් ඒ දවස්වල ජිම් කාපි වෙන්න තමයි බං මෙන්න මේ විදිහට දෙන්නේ. අපේ සර්වර් නම් මෙහෙම එකක් නැහැ. අපේ යුනිවර්සල් ටෝකන් වලට තමයි එන්න ඉඩ තියෙන්නේ. බොහෝ වෙලාවට ඉතින් ඒ විදිහට තමයි එන්නේ. එලයිට් පාස් එක නම් බං අර බූයා පාස් පෙට්ටි වලින් තමයි ගන්න වෙන්නේ ඉතින්. අපිට ආවත් බං ඉතින් එක ස්පින් යන ජිම් 20 කරන් දෙන්නද ජිම් 500ක්වත් ගණී බං ඉතින් 5 ස්පින් නම් ඉතින් නෝ කතා. ඉතින් ගයිස් අපිට ඉතින් ඊළඟ මෙන්න මේ විදිහින් ජර්සි එක එන්න දෙනවා. ඉතින් ඒක නම් ඉතින් පහරම්ම තමයි ඉතින් ඒක මේ එන්න කලින්ම සමහර account වල තිබිලා තියෙනවා. ඉතින් SL පොඩ්ඩයි account එක කලින් ගියේ තිබ්බා මට වෙලීට ඒක ඉතින් පහරක් තමයි. ඉතින් ඊළඟට බං අපිට මෙන්න මේ විදිහට ඉතින් ගන්න ස්කින් සෙට් එකක් එන්න දැන් මේ OB44 එකේ ඉතින් මෙන්න මේ විදිහ බලා ගන්න පුළුවන්. ඉතින් අලුත්ම ගන්නයක් එන්න දිනවා ඉතින් ගයිස් මම ඊළඟ ගේන්නේ සුප්‍රීම බන්ඩල් සෙට් එකක් ගැන. ඉතින් මෙන්න බ්‍රේක් ඩාස් බන්ඩල් එක. එහෙම ඉතින් පස්ට වර්ණ එකක් තමයි ඉතින්. මේක දුන්නේ ගෝල්ඩ් රොයල් එකට බං ඉතින් ඩයමන්ඩ් වල දෙනවා කියන්නේ සුප්‍රියක් තමයි ඉතින්. ඒ වගේම නේ ඔය ආගි බ්ලූ එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඉතින් ගැම්මක් තමයි බං ඉතින් ගොඩක් account වල මේක කරන්නේ. ඒ වගේම ඔය බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ විදිහට තණ්ඩර් බන්ඩල් එක ඉතින් අපිට එන්න දෙනවා. ඉතින් තණ්ඩර් ජෙටිස් බන්ඩල් එක මේකත් ඉතින් බං ගැම්මම තමයි බං. ඒ කාලේ ඉතින් ගොඩක් ප්ලේස් වල මේක ගන්න බැරි වුණා බං. මේක ආවෙත් බං අර එවෝ බන්ඩල් එකේ ටෝකන් ටාව එකට ඉතින් ඒ වගේ මේ විදිහට ඉතින් අපිට ඔය ඔල්ලෝ හැමෝම ගැන ඉතින් සුපිරි ස්ට්‍රීට් බන්ඩල් එක එනවා කියලා තියෙනවා. ඉතින් මේකේ කැප් එක නම් සුපිරියම්ම තමයි. අපිට ඉතින් මේක ඔක්කොම එකට නම් ඉන්නේ නැතේ බං. වෙන මේ බන්ඩල් සෙට් එකම ඉතින් එකක් ගන්න ඉතින් අපිට ජායන 2000 2500ක් වගේ සෙට් වෙයි ඉතින්. අපිට ඉතින් මේ ටොනේඩෝ ඇනිමේෂන් එක එන්න තියෙනවා. ඉතින් ඒකත් ඉතින් අවුලම්ම නැහැ. ඉතින් මේ විදිහට මෙන්න මේ ඇනිමේෂන් දෙකම ඉතින් අපිට එන්න තියෙනවා. ඉතින් මොකෝ ස්ටෝ එකකින් ජිම් සෙට් එක රෙඩි කරලාම තියාගන්න ඉතින්. ඉතින් මේ ටොනේඩෝ ඇනිමේෂන් එක ඉතින් මුළු ලොබියම පේනවා. ඉතින් මම නම් කැමතිම ඇනිමේෂන් එකක් තමයි ඉතින්. ඔයගොල්ලෝ ඊළඟට බලා ගන්න බලන්න මේ වගේ ඉතින් ක්වික් මැසේජ් සෙට් එකකුයි ඉතින් වෙහිකල් ස්කින් සෙට් එකකුයි වෙනවා කියලා ඉතින් ගැම්මම තමයි ඉතින්. ඉතින් ගයිස් ඉතින් අපි ඒත් එකම තමයි මෙන්න මේ ලොල් එක කොහොමද ඉන්නේ ඉතින් ගොඩක් කොල්ලෙකුල බට්ට මාස්ටිං ඉමෝට් එක තමයි ලොල් එක ඉතින්. කීපාරක් ඉදලුණාත් බං කට්ටිය මේ ගන්නවා ඉතින්. ඉතින් මේ බාර මේක බං ඉතින් ලක් රෝයල් එක දෙනවා කියලා පොඩි chance එකක් තියෙනවා ඉතින් බං. ඉතින් ගේම් නම් ඉතින් කයි බං ඉතින් මේක නම් ඉතින් ඒත් එක්කම ඉතින් අපිට අලුතින් ආපු ඉමෝට් සෙට් එක ඉතින් ඒකට මෙන්න දිනවා ඉතින් ලක් එක තිබ්බොත් බං ඉතින් ලොලත් වදී බං. ඉතින් මම ඔය හදවතින් ප්‍රාර්ථනා කරන්නේ ලොල් එකම වදින්න කියලා. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ OB44 එකේ ඉමෝට් සෙට් එක බලා ගන්න පුළුවන් ඉතින් බං. ඉතින් ඒකත් එක්ක මේ ලොල් එක ඉමෝට් පාටි එකේ එන්නත් පුළුවන් ඉතින්. කොහොමද ඉතින් ජිම් කණිවෙන්න එකට තමයි බං ඉතින් එන්නේ. මේක ඉතින් OB44 එකෙන් පස්සේ තමයි ඉතින් එනවා කියලා නම් කියන්නේ. මොන බලා ගන්න පුළුවන් මේ ඉතින් අපිට ඊළඟට ලකී මිස්ටර් ෂොප් එකේ ඉතින් මේ පන්නමයි සුපිරි බන්ඩල් දෙයක් දීලා තියෙන ඉතින් උන්ට බලා ගන්න පුළුවන් ඉතින් මේ බන්ඩල් එක නිකන් බන් මයිකල් ජැක්සන්ගේ බන්ඩල් එකක් වගේ වань ඉතින් මරණම් පේන්නේ ඉතින් ඊළඟට බලන්න මේ බන්ඩල් එක ඉතින් මේක නම් ඉතින් පරණ බන්ඩල් එකක් තමයි ඉතින් මම නම් දන්න විදිහට ඒ වගේම අපිට මෙන්න මේ ඉමෝට් එකක් දෙන්න කියලා තියෙන ඉතින් ෆුට්බෝල් සීසන් එකත් එක්ක ඉතින් මෙන්න මේ පරණ ඉමෝට් එක ඒකත් ඉතින් පහරක් තමයි. ඉතින් මේ වගේ මේ ෆුට්බෝල් ජර්සි එකකුත් එන්න තියෙනවා. ඉතින් මේ මිස්ටරි ෂොප් එකේ අඩු ගන්න ඕන බන්න පුළුවන් ඉතින් ලක්කේ තිබ්බොත් ඉතින් ජිම් නම්බරයක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ටී-ෂර්ට් එකකුත් එන්න තියෙනවා ඉතින්. ඉතින් ගයිස් ඊළඟට තමයි මේ සුපිරි බන්ඩල් එකක් දාලා දෙනවා මේකට. ඒක නම් ඉතින් පාරම්ම තමයි ඉතින්. හරි බොයිස් ඉතින් අදට එනම් මේ වීඩියෝ නවතිනවා. ආයෙත් අලුත් ඉවෙන්ට් එකකින් හම්බ වෙමු. ජය වේවා.